මම කියන්නේ ආශ්වාසම ලබනවායි කියන එක ගැන සමාජයේ ලැජ්ජ වෙන්න ඕන. ඒක නීත්‍යානුකූලව හිඟා කරනවා වගේ වැඩක්. වෙන විදිහකට කිව්වොත්. ඇයි? කාගේ හරි ආණ්ඩුවේ සල්ලි අපි ගන්නවා. නැති බැරිම නම් ගන්න එක හරිනේ. හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත් වුණාම අර සමහර හිඟන්නොත් ඉන්නෝනේ. තුවාලේ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලේ බැන්ඩේජ් එකක් ඔතාගෙන පාරේ ඉන්නවා. පළවෙනියෙන්ම අපි ගොඩ යන්න නම් මේ යැපෙන මානසිකත්වයෙන් අයින් වෙන්න ඕන දුවේ පුතේ. දැන් අපේ කොණ්ඩේ කපන්නේ අපි කාගෙත් කොණ්ඩේ කපන්නේ අපේ හිතවත් බාබර් සාප්පුවේ සහෝදරෝ. දැන් පිටකොට්ටේ ඉන්න අපේ මේ සැලුන් එකක් තියෙනවා. අපේ හිතවතේ එයාගෙන් තමයි අපි කොණ්ඩේ කපන්නේ. ඒතකොට අපිට එතන පඩියක් ඕන වෙන්නේ නැහැ. අපේ ඇඳුම් ගත්තොත් දැන් මගේ මේ ඇඳුම් ගත්තොත් එහෙම උඟා කියලාට අවුරුදු 20ක් 25ක් මේ පක්ෂයට ආපු දවස් ඉඳලම කවුරු හරි දෙන ඒවා තමයි. මම මගේ මතකයේ ජීවිතේ කවදාද ඉතාලි ඉඳලා මගේ ගමේ ඉන්න යාළුවෙක් දයාශාන්ත කියලා මට ගොඩාක් උදව් කරනවා. දැන් මේ අවුරුද්ද ගියාමත් ඇඳුම් හොඳ නැහැ කියලා ඉරලා මේ ෂර්ට් 7ක් අරන් දුන්නා මට. අපි බේජ් ගන්න ගියොත් එහෙම දොස්තර මහත්තයා ළඟට ගියාම අපේ දොස්තර කෙනෙක් ළඟ යා බේජ් ගන්න හුඟක් කියලාට. එතකොට එයා බෙහෙත් ටික දීලා ෆාමසියෙන් ගන්න ඕන නම් ඒකට සල්ලිත් අපිට දෙනවා. අපේ ටෙලිෆෝන් බිල ගෙවන්නේ සාමාන්‍යයෙන් අපේ කැම්පස් වල හිටපු යාළුවෝ. දැන් මගේ බිල උනත් මං දන්නේ නැහැ එයා ගෙවනවා.